ෆ්‍රී බෝට් ටුවර් එකක් සෙට් වුණා. Okay guys, free boat tour එකක් සෙට් වුණා. මොකද මම වීඩියෝ කරනවා දැකලා මගේ යාළුවා වැඩ කරන තැන එතන ඉතාලිය කෙනෙක් කිව්වා අපි බෝට් හයර් කරනවා. පුළුවන් නම් ඒකත් වීඩියෝ එකක් කරන්න ආපන්. free tour එකක් දෙන්නම් කියලා. මට free tour එකක් හම්බුණා බෝට් යන්න. එතකොට මේ වේනවති වලට ටුවරිස්ට්ලව තමයි ගෙනියන්නේ යාලා. ප්‍රයිස් මං අහලා කියන්නම්. ලංකාවේ ඔයාලා කවුරු හරි කාප්‍රි ආවොත් මේ බෝට් ටුවර් එක අනිවාර්යයෙන් රෙකමන්ඩ් කරනවා. අනිවාර්යෙන් යන්න. So Gianni, Filippo and Fernando wait for me here. I start with the first group, okay? So all the others start from me. Me with you? Yes. Okay. Us and the three. Yes, yeah. You are Fernando? Yes. එතකොට අපිට දුන්න chance එක දැන් බෝට් යන ටුවර් එකක්. ඔයාලා පේනවා බූද තනිකර පිටිපස්සම වගේ බෝට් තියෙනවා. full ආතල්ලා ගලවල වගේ. උන් අපි නගිනවා බෝට් එකට බලමු ටුවර් එක කොහොමද තියෙන්නේ කියලා. My name is Roberto. Nice to meet you. Let's go. Roberto අපි කෑනවා ටුවර් එක. So vado io già, dai. Okay, perfect. Where are you from? Portugal. Wow. Portogallo. I love Nazaré. ශ්‍රී ලංකා. Wow. Brasile. If you want to sit in front, no problem. Okay? Yes. The boat is yours. පිස්සුනේ ගයිස් ටුවර් එක. මට ෆ්‍රී ටුවර් එකක් හම්බුණා කියන්නකෝ. මේකේ මම හිතන්නේ ආව ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්. ටුවරිස්ට්ලට නම් 80ක් කියලා කිව්වා යුරෝ. මේ වීඩියෝ එකේදී සමහරක් විට ගයිස් ඔයාලට මම කතා කරනවා ටිකක් අඩුවෙන් ඇහෙන්නත් පුළුවන්. සමහර තැන්වල මම මියුසික් දාලා තියෙන්නේ. මොකද ඔරිජිනල් කන්ටෙන්ට් එක මට දී ගන්න බැරුව ගියා. මොකද එයා මියුසික් ප්ලේ කරුවා බෝට්ටුවේ. එතකොට මම වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට කොපිරයිට් වැදුනා. අන්න ඒකින්ද තමයි ඔය ප්‍රශ්නයක් උනේ. නමුත් එන්ජොයි කරන්න ගොඩාක් දුරට එයා පැහැදිලි කරන දේවල් මට මේ වීඩියෝ එකේ දාගන්න බැරුව ගියා. මොකද එයා මියුසික් එකක් ප්ලේ කරන ගමන් තමයි ඒවා පැහැදිලි කෙරුවේ. ලංකාවේ සාමාන්‍යයෙන් ගයිඩ් කෙනෙක් කරන්නේ අන්න ඒ වගේ තමයි. මෙයා බෝට් ගයිඩ් කෙනෙක්. ඉතින් කාප්‍රිය වටේ මුහුදේ එයා පැහැදිලි කිරීම කරා. ස්ටැටියුස් තිබ්බා. ඊට පස්සේ කන්ද, ඊට පස්සේ ගොඩාක් දේවල් පැහැදිලි කරා. අවාසනාවට මම මොකුත් දාගන්න බැරුව ගියා. මොකද එයා මියුසික් එක ප්ලේ කරපෙන්නේ. නමුත් මමට පුළුවන් දේවල් මම අදලා දැම්මා. ඔයාලා එන්ජොයි කරන්න, රස විඳින්න. හැබැයි මම නම් සුපිරි අත්දැකීමක් ලැබුවා. වතුරත් මාර ලස්සනයි. එක තැනකදී නිල් පාටයි, එක තැනකදී කොළ පාටයි. ඔයාලත් බලලා එන්ජොයි කරන්න. Thank you so much. Scoglio della ricotta. ඔයාලා වේනවද මේ කාප්‍රි වලටත් අනිවාර්යෙන් හොඳ ඉතිහාසයක් තියෙන දූපතක් තමයි මේ කාප්‍රි කියන්නේ. සෑහෙන බර ගණන් ඉඳලා වෙන එයා පැහැදිලි කරනවා පෙන්න බෝට්ටුවේ. ඇත්තටම ලබන්න ඕන එක්ස්පීරියන්ස් එකක් ගයිස්. සුපිරියා මේ බෝට් ටුවර් එක අවංකවම. Look on the rock, you're right. ඔයාලා වෙන එතන ස්ටැටියු එකක් තියෙනවා. යාගේ නම තමයි කියන්නේ.
පාට අර අමුතු කොළ පාටක් තියෙන්නේ guys පිස්සුනේ මෙතන වලට පේනවා ඇති කියලා wow experience එකක් අනිවාර්යෙන් එන්න ඔයාලා මේ බෝට් ටුවර් එක එනවා නම් guys මේ කාපරි පැත්තේ නියමයි පට්ට එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් බවුල් බෙටින් ආවත් මේ පෝර්තුගාලේ ඉඳන් ඇවිල්ලා ඉන්න ෆැමිලි එකක් යාළුවන් රස විඳිනවා හැම තප්පරයක්ම මොකද මේවා දකින්න ඇත්තටම පින් කරන්න ඕන guys මේ සුන්දරත්වය රස විඳින්න ලැබෙනවා කියන්නේ අපේ වාසනාවක් නේ මේවා මේ ලෝකේ තමයි තියෙන්නේ බලන්න ඉතාලි මිනිස්සු කොච්චර ලස්සනට ඒවා බලන්න East Island, like Side Island, and now this is no visit to Dubrovnik. This is the Randacora. ශයින් වෙන නිල් පාටක් තියෙනවා. Inside the cave there is a stalagmite that look like a statue of Virgin Mary. Natural. Now go to see.
dangerous. මෙන්න මෙතනදී guys මම දැම්මා කැමරාව කෙලිම මූද ඇතුළට පළවෙනි පාර මම ටෙස්ට් කරේ දානකොටම අපේ බෝට්ටුවේ ගෙනාපු එක්කෙනා කැම දාලා හිටියේ මාළුවන්ට ඔයාලා දන්නවද මේ මොන මාළුද කියලා මටත් වහගන්න බෑ ඔයාලා දන්නවනම් කමෙන්ට් වලින් සඳහන් කරන්න මේ කාපිලි දූපතේ ඉන්න මාළුවේ ඉස්සුනේ සුපිරි වීඩියෝ එකක් සෙට් වුණා කැමරාව ඇතුළට දාපු ගමන් ඇත්තටම ඉම්ප්‍රෙසිව් guys Grimaldi family, Grimaldi, the family of modern of ship, Grimaldi line. So guys අපි බෝට් ටුවර් එක ඉවර කරගා බෝට් ටුවර් එක ඉවරයි ඇත්තටම සුපිරි ආතල්ලයක් ගත්තා ලස්සනටම වැටීම වැළුවා ඕල්මෝස්ට් භාගයක් අයිලන්ඩ් එක වැළුවා පට්ට එක්ස්පීරියන්ස් එකක් හරගත්තේ නියමයි ඔයාලත් එනවා නම් එන්න ඇත්තටම සුපිරි එක්ස්පීරියන්ස් එකක් ඔයාලට අරගන්න පුළුවන් ෆ්‍රී සෙට් වුණා මොකද YouTube එකේ දාපන් කියලා කිව්වා ගිහිල්ලා හිතා ගන්න බැරි වුණා ඒක ඇත්තටම කියලා සුපිරි ආතල්ලයක් ගත්තා ඒ මිනිස්සයා පැහැදිලි කරා කාප්‍රි වල තිබුණ හැම දෙයක්ම කිව්වොත් පිළිගන්නවා ජෝර්ජියෝ අර්මානි එයාගේ ගේකුත් තියෙනවා මේ කාප්‍රි වල අර පෙන්නුවා අපිට ජෝර්ජියෝ අර්මානිගේ ගේක් තියෙනවා සුදු පාට මේ කාප්‍රි වල කියලා ඇත්තටම සුපිරි ෆන් එකක් ගත්තා හොඳයි ඔයාලත් try කරනවා නම් එන්න කාප්‍රි ඇවිල්ලා මේ බෝට් ටුවර් එක try කරලා බලන්න guys thank you subscribe කරමු දෙන්න subscribe කරලා like කරලා share කරන්න thank you so much